හායි සාදරයෙන් පිළිගන්නවා ඔයාව වීඩියෝ එකට. ඉතින් මේ මගේ පළවෙනි වීඩියෝ එක. දිගටම මේ වගේ වීඩියෝ ඔයාට මාත් එක්ක හිටියොත් බලා ගන්න පුළුවන්. මම කරන්නේ එනවුසින් ගැන ප්‍රසන්ටිං ගැන වීඩියෝ. ඒත් එක්කම මම කොහොමද ප්‍රසන්ට් කරන්නේ මම කොහොමද ඉවෙන්ට් එකක් එනවුස් කරන්නේ කියලා vlog ඔයාලට බලා ගන්න පුළුවන්. මාත් එක්ක දිගටම හිටියොත්. ඉතින් අද පළවෙනි වීඩියෝ එක විදිහට ගෙනල්ලා තියෙන්නේ මම කොහොමද ඉවෙන්ට් එකක් කරන්නේ මම කොහොමද ඉවෙන්ට් එකක් ප්‍රසන්ට් කරන්නේ කියලා vlog එකක් තමයි පළවෙනියටම ගෙනන් තියෙන්නේ. දැන් මම යන්න තමයි ලෑස්තිලා ඉන්නේ ඉවෙන්ට් එකට. ඉවෙන්ට් එක තමයි සිංගිති අලුත් අවුරුදු උත්සවයක්. ඉතින් මේ පෙරපාසල මේ සිංගිති අලුත් අවුරුදු උත්සවයේ තියෙන පෙරපාසල මට විශේෂයි. මොකද මම ඉගෙන ගත්තෙත් මේ පෙරපාසලෙන්. මේ පෙරපාසලේ මේ විදිහෙම අලුත් අවුරුදු උත්සවයක් එනවුස් කරලා තමයි මම 6 වසරේදී එනවුසින් පටන් ගත්තේ. ඒ නිසා මට මේ පෙරපාසල වගේම මේ සිංගිති අලුත් අවුරුදු උත්සවෙත් ගොඩක් වැදගත්. අපි ගිහින් බලමු කොහොමද මේ ඉවෙන්ට් එක වෙන්නේ කියලා. මම හරිම වෙලාවට ගියා පෙරපාසලට. ඉතින් ගිහින් බලද්දි මේ පුංචි ළමයි ටික පුංචි පැටවු ටික ලෑස්තිලා ඉන්නවා අවුරුදු උත්සවය සමරන්න. සිංගිති අලුත් අවුරුදු උත්සවයට පෙරපාසල ලස්සනට සලසලා ලස්සන කරලා තිබ්බ විදිහ තමයි මේ. මුලින්ම තිබ්බේ මේ පොඩි ළමයිට චාරිත්‍ර ටික ගැන හඳුන්වලා දෙන එකක්. ඉස්සල්ලාම චාරිත්‍ර ටික හඳුන්වලා දීලා තමයි ඊට පස්සේ තමයි මේ සිංගිති අලුත් අවුරුදු උත්සවය පටන් ගත්තේ. හඳ බලන්න පුළුවන් නේද? දැන් මේ වෙලාවේ හඳ පායලාද? හඳ පායලා තියෙනවද අහසේ? මම ඉරි උතුරන්නේ මගේ පුතාලා සමහර වෙලාවට නිදි. හැබැයි අලුත් අවුරුද්ද දවසට ගෙදර ඉඳි අම්මයි මෙව කාලා තියෙනවද? ඔබෙන් කාලා නැති. චාරිත්‍ර ටික හඳුන්වලා දීලා පොඩි ළමයිට ඒ ගැන අවබෝධයක් දැනුමක් ලබා දීලා තමයි සිංගිති අලුත් අවුරුදු උත්සවය පටන් ගත්තේ. මුලින්ම තිබ්බේ ට්‍රයිසිකල් රේස් එක. ඉතින් ට්‍රයිසිකල් රේස් එකෙන් තමයි අපේ පොඩි කට්ටිය මේ අලුත් අවුරුදු උත්සවය පටන් ගත්තේ. පළවෙනි තරගයේ මේ විදිහට ඉවර වෙනවා. නන්දබිනන්ද පෙරපාසලේ ගුණ සුසුපහ ට්‍රයිසිකල් රේස් එකේ ඉඳලා දිගටම දවල් වෙනකල් පුංචි ළමයිට කරන්න පුළුවන් තරග ටිකක් තිබ්බා. ඉතින් ලොකු කට්ටිය වගේ යාලට එහෙම ලොකුවට බෑ. හැබැයි පුංචි ළමයිට කරන්න පුළුවන් තරග ටිකක් තිබ්බ නිසා යාලා හරිම උනන්දුවෙන් උද්‍යෝගයෙන් ඒ ටික කරා. තරගය කරාට හැමෝම එකමුතුභාවයකින් යුක්තව තරග වැදුනා. හැමෝම දැනගෙන ඉඳලා මොකද අද දවසේ මෙහෙම එකින් එක වෙන වෙලා එකිනෙකා වෙන වෙලා තරග වැදුනට යාලා ඔක්කොම එකම අවුරුදු උත්සවයේ මැදදී පොඩි ළමයිගේ ලස්සන නැටුම් ටිකකුත් තිබ්බා. මේ පොඩි ළමයි එක්ක කරන ඉවෙන්ට් වලට යද්දි තමයි තේරෙන්නේ පුංචි ළමයි එක්ක වැඩ කරනවා කියන අමාරුව. මේ ටීචර්ස්ලා එතකොට අම්මලා තාත්තලා ගොඩක් මහන්සි වුණා එදා මේ පුංචි ළමයිව හරියට සූදානම් කරගෙන මේ ලස්සන වැඩේ කරන්න. පේනවනේ සමහර කට්ටිය එක තැනක ඉන්නෙම නෑ දඟලන එකමයි වැඩේ. ඇත්තටම අපි හිතලා බැලුවොත් අපි හැමෝම එහෙම තමයි පොඩි කාලේ. ඉතින් මේ විදිහට අද දවසේදී බොහොමත්ම අපි සාර්ථකව කෙරෙන්නේ බොහොම ලස්සනට අපි පුංචි පැටව අවුරුද්ද සමරනවා. ඉතින් අපි පුංචිනාම මේකතු වෙලා ඔවුන්ගේ ලෝකේ ලස්සන කරන තමයි ඔවුන්ගේ ජීවිතය ලස්සන කරන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. මේ සියලු කර්තව්‍යයන් ඔවුන් වෙනුවෙන් තමයි සිදු කරන්නේ. ඉඳලම තරග බොහෝ ප්‍රමාණයක් පවත්වන අපි දැක්කා. අපේ රුධිරය දරුවෝ ජීවිතු කොහොමද තරග වලට මුහුණ දුන්නේ කියලා බලලා දිනන්න. අපි බලමු කවුද ජයග්‍රහණය හිමි කරගන්නේ කියලා. පිට ලාස්ට් වෙලා ඉන්නවා. දැන් දිනන්න පුළුවන් නේද? අර යාළුවට කිරි කවලා දිනන්න පුළුවන් නේද? පුළුවන්. අපි බලමු කොහොමද කියලා මේ තරගෙම යත් වෙන්නේ. සැදී පැහැදිලා ඉන්නවා අපේ පුංචි පැටව. පුංචි ඩියන්සා තමයි දෙවෙනි ස්ථානයේ. වෙයිනේ යාළුවා. දැන් තුන වුණානේ සතුටුයිද?
නම මොකද්ද? කරනවද ඔයා? අද කරනවා. හරි. තවන්න. ඔයාගේ නම මොකද්ද? එදනම තරග ගොඩකට අපේ දරුවන් මුහුණ දුන්න අපේ පුංචි පැටවු ටික. ඉතින් ඒවා ඒ දේවල් හුරු කරන ඒ දේවල් කියලා දෙන අපේ ගුරුවරු තමයි දැන් තරග වදින්න සූදානම් වෙන්නේ. ඇත්තටම ඉවෙන්ට් එක ගියාට පස්සේ vlog එකක් කරනවා කියලා මට අමතක වුණා. ඒකයි ඔය පොඩි වීඩියෝ ක්ලිප් තියෙන්නේ. මම ඔය ඉන්න කට්ටියට ෆෝන් එක දීලා තමයි ඔය විදිහට හරි වීඩියෝ ටික ගහගත්තේ. පුංචි පැටවුන්ට විතරක් නෙවෙයි තරග තිබ්බේ. ගුරුවරුන්ටත් එක තරගයක් තිබ්බා, අම්මලාටත් තරගයක් තිබ්බා, තාත්තලටත් තරගයක් තිබ්බා මේකෙදි. ඉතින් ඔහොම තමයි ඉවෙන්ට් එක වුණේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉවෙන්ට් එක ඇනවුස් කරලා ඉවර කරේ. මේ වගේ පළවෙනි වීඩියෝ එක අඩුපාඩු වෙන්නේ නැති ඒ ගැන ඔයාලගෙන් සමාව ඉල්ලනවා. වීඩියෝ එක ගැන හිතන දේ කමෙන්ට් එකකින් දාන්න. ඒ කමෙන්ට් එක තමයි මම දිරිගන්වන්නේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒත් එක්කම Facebook page එක ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න. TikTok එක Instagram එකයි ෆලෝ කරන්න. YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට මේ වගේ ලස්සන වීඩියෝ ගේනවා. ඒත් එක්කම announce කරන්න කැමති කට්ටියට presenting කරන්න කැමති කට්ටියට ඒ ගැන වීඩියෝත් ඉස්සරහට බලා ගන්න පුළුවන් මගේම ඔයාලට. ඉතින් වීඩියෝ එක බලුවට ගොඩාක් ස්තුතියි. like එකක් දාන්න වීඩියෝ එක හොඳ නම්. ඔයාලගේ දිරිගැන්වීම තමයි මාව ඉස්සරහට ගෙනියන්නේ. ඉතින් බොහොම ස්තුතියි බලුවට. ගිහින් එන්න. bye. පරිස්සමෙන් ඉන්න. ඉස්සරහට තවත් වීඩියෝ එකකින් තව අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.